ජිම් එකට යන බොහෝ දෙනෙක් හිතන්නේ මේ පවුඩර් වර්ග බිව්ව සැනින් ලොකු ඇගක් හදාගන්න පුළුවන් කියලා. ඒත් මේ ලස්සනට පේන බොඩි එක පිටුපස ඔයා නොහිතන භයානක සෞඛ්‍ය ගැටලු රැසක් හැංගිලා තියෙන්න පුළුවන් කියලා ඔයා දන්නවාද? අද අපි කතා කරන්නේ මේ අතිරේක පෝෂණ පවුඩර් නිසා ඇතිවිය හැකි බරපතල අතුරු ආබාධ ගැන. අපේ ශරීරයේ තියෙන පිරිපහදු මධ්‍යස්ථාන තමයි වකුගඩු සහ අක්මාව. ඔයා ඕනෑවට වඩා මේ ප්‍රෝටීන් පවුඩර් ගන්නකොට විශේෂයෙන්ම ප්‍රමාණවත් තරම් වතුර බොන්නේ නැතිව ඒ අතිරික්ත පෝෂණය පෙරීමට වකුගඩු දැඩි ලෙස වෙහෙසක් දරනවා. කාලයක් යද්දී මේක වකුගඩු නරක් වීම දක්වා යන්න පුළුවන් බරපතල තත්ත්වයක්. සමහර බාල වර්ගයේ පවුඩර් වල හොර රහසේම විවිධ උත්තේජක රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා තියෙනවා. මේවා නිසා ශරීරයේ ස්වභාවික හෝමෝන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. මෙහි ප්‍රතිඵලයේ විදිහට අධික ලෙස කුරුලෑ මතුවීම, කොණ්ඩේ ගැලවී යාම සහ මානසික ආතතිය වැනි දේ ඇති වෙන්න පුළුවන්. මේවා බිව්ව ගමන් බඩ පිපෙනවාද, ගෑස් ගතියක් දැනෙනවාද? ඒ කියන්නේ ඔයාගේ බඩවැල ඒ කෘත්‍රිම රසායනික වලට දක්වන අකමැත්තයි. මේ නිසා දිගුකාලීනව මලබද්ධය හෝ බඩ බුරුල් කර යෑම වැනි රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ව්‍යායාම කිරීමට පෙර ගන්නා සමහර පවුඩර් වල අධික ලෙස ඇඟ උණුසුම් කරන ද්‍රව්‍ය අඩංගුයි. මේවා පාවිච්චි කරන අයගේ හෘද ස්පන්දන වේගය අසාමාන්‍ය ලෙස වැඩි වෙන්නත්, රාත්‍රියට නිින්ද නොයෑම සහ අත්පාවල වෙවුලීම වැනි ස්නායු ආශ්‍රිත ගැටලු ඇති වෙන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා. ඇඟ මහත් කරගන්නා පවුඩර් වල ගොඩක් වෙලාවට තියෙන්නේ අධික සීනි ප්‍රමාණයක්. මේවා බිව්වම ඇඟ මහත් වෙන්නේ මස්පිඩු වලින් නෙමෙයි, අනවශ්‍ය තෙල් තට්ටු වලින්. මේක දිගුකාලීනව දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලට අතවැනීමක්. මේ පවුඩර් වර්ග කියන්නේ මැජික් එකක් නෙමෙයි, හුදෙක් වෙළඳ පොලක් විතරයි. ඔයාගේ වටිනා ශරීරය මේ රසායනික පරීක්ෂණ වලට බිලි දෙන්න කලින් දෙපාරක් හිතන්න. සබාදහම අපට දීලා තියෙන බිත්තරය හා නැවුම් එලකිරි වීදුරුව තරම් විශ්වාසවන්ත කිසිම කෘත්‍රිම දෙයක් මේ ලෝකේ නැහැ. ඉතින් මේ වගේ රහස් සහ විද්‍යාත්මක තොරතුරු තවත් දැනගන්න ඕනේ නම් අපේ පීඩියා මිස්ට්‍රි YouTube නාලිකාව දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ Facebook පිටුවත් follow කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාගේ ජිම් යන යාළුවන්ටත් බලන්න, share කරන්න. නිරෝගීව ඉමු. ලබන වීඩියෝ එකකින් හමු වෙමු.